ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ඔයගලන්ට අද උත්සාහ කරන්නේ මුඛ දුර්ගන්ධය ගැන කතා කරන්න. මුඛ දුර්ගන්ධය කියලා විශේෂයෙන්ම කතා කරන්න හේතුව හුඟක් පුජ්‍යලයින්ට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මලාසේ මල හරියට එළියට යන්නේ ඒ කියන්නේ බැහැර නොවුනහම ඒ කියන්නේ දින ගණන් මල පහ සිද්ධ කරන්නේ නැතුව සමහර පුජ්‍යලයෝ සතියකට දේවතාවක් වගේ මල පහ කරන පුජ්‍යලයෝ ඉන්නවා. ඒ පුජ්‍යලයින්ට ස්වභාවයෙන්ම අන්ත්‍රවල ක්‍රමාකුංචනය හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මල බද්ධය ඇති වෙනවා. ඒකට එක එක හේතු බලපානවා. පිත්ත අධික ආහාර, ඒ කියන්නේ උෂ්ණ අධික ආහාර අධිකව ගන්නකොට ඒ පුජ්‍යලයෝ ඒ වගේම හරක් මස්, ඌරු මස් වගේ දේවල් නිතර මස් වර්ග ආහාරයට ගන්න පුජ්‍යලයෝ ඉන්නවා. ඒ පුජ්‍යලීන්ගේ හොඳින් මලාශය සුද්ධ වෙන්නේ නැති වුනහම මුඛයෙන් දුර්ගන්ධයක් එන පුජ්‍යලයෝ ඉන්නවා. අපි දිනපතා ඒ කියන්නේ දාත් මදින්න ඕනේ. ඒ කියන්නේ මුඛය පිරිසුදු කර ගන්න ඕනේ. ඒ වගේම දිව පිරිසුදු කර ගන්න ඕනේ. දෙවනි හේතුව විදිහට අපේ මුඛයෙන් දුර්ගන්ධය එන්න, ඒ කියන්නේ කට ගඳ ගන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් පැරැන්නු පාවිච්චි කරලා තියෙනවා දැහැටි කූරු. අදත් ආරණ්‍ය වාසී හාමුදුරුවෝ දැහැටි වලින් දත් මදිනවා. ඒ වගේම චූර්ණ කරගත් ඖෂධීය චූර්ණ පාවිච්චි කරලා තියෙනවා. උදාහරණයක් ලෙස පිළ මුල්, ඒ කියන්නේ කතුරු පිළ විශේෂයෙන්ම, ඒ වගේම මූණ මල් පොතු, ඒ වගේ කරඳ පොතු ආශ්‍රිතව හදාගන්න චූර්ණ කරලා ඔකට කරාමුණටක් දෙකක් දාලා තව ටිකක් එක සුවඳවත් වෙන විදිහට හදාගෙන දත් ඒ කියන්නේ මදින්න ඉස්සර කාලේ මිනිස්සු හදාගත්ත දන්ත චූර්ණ තියෙනවා. ඒ වගේම කියන්නේ දිනපතාම උදේ හවස දත් මදිනවා නම්, ඒ කියන්නේ ආහාරයෙන් පස්සේ මුඛය පිරිසුදු කර ගන්න ඕනේ. ඒ වගේම දිව පිරිසුදු කර ගන්න ඕනේ. නැත්තම් දත් ඇස්සේ ආහාර කැබලි මේ තැන්පත් වෙලා දත් දිරා යනවා. එනමලේ කොටස දිරා ගියාම ඒ දත නරක් වෙනවා. එතකොටත් මුඛයෙන් දුර්ගන්ධය එනවා. විශේෂයෙන්ම කියන්නේ ඌර්ධවගත වාතය, අධෝගත වාතය කියලා අපේ ශරීරයේ වාත ප්‍රභේද 5ක් තියෙනවා. ආපාන වාත, ව්‍යාන වාත, සමාන වාත, උදාන වාත විදිහට ඒ වාත ප්‍රභේද අපි හඳුනනවා ආයුර්වේදයේ හැටියට. ඒ වාතය විකෘති වුණාම අධෝගත වාතය පිට නොවි ඒ වාතය ඌර්ධවගත වෙනවා. අම්ලෝද්ගාරය තියෙන රෝගීන්ටත් මුඛ දුර්ගන්ධය එනවා. ඒ කියන්නේ ඒ පුජ්‍යලයින්ගෙනුත් ආයුර්වේදයේ හැටියට කියනවා ජඨරාග්නියක් තියෙනවා කියලා ආහාර පැසවීමේ ක්‍රියාවලියට. ඒ කියන්නේ බටහිර ක්‍රමයට HCl කියලා කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එන්නේ ආහාර පරිපාකයට උදව් වෙන්නේ. එතකොට ආයුර්වේද ක්‍රමයට කියන්නේ ආහාර පැසවන ගින්න කියලානේ. ඒක සමතාවයෙන් නැත්තම් පුජ්‍යලයින්ට ආහාර ජීර්ණයක් හොඳට සිද්ධ වෙන්නේ නැති වුණාමත් කියන්නේ ආහාරය අන්තඵලයේනේ මල හොඳින් පිට වෙලා ආහාර ජීර්ණයක් හොඳට සිද්ධ වෙන්න අපේ ආයුර්වේද මතානුකූලව නම් අපි සාමාන්‍යයෙන් ඉඳලා හිටලා තැම්බුම් හොද්දක් වගේ දෙයක් සරලව අපි මේ පාවිච්චි කරගන්න පුළුවන් අපේ මුළු තැන්ගේ තියෙන බඩු වලින් හදාගෙන. ඒ කියන්නේ කුළු බඩු වලින් තමයි අපි මුළු තැන්ගේ තියෙන අපි හුඟක් වෙලාවට තැම්බුම් හොදි හදාගන්නේ. ඒකට කොත්තමල්ලි අහුරක් වගේ ගත්තාම හොඳට පිරිසිදු හොදලා, ඒ වගේම සූදුරු හෝ මහදුරු ස්වල්පයක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඒකට ගම්මිරිස් ඇට කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. කුරුඳු පොත්තක්, තව අපිට කරාමුණ ඇටක් දෙකක් ඒකට දාන්න පුළුවන්. එනසාල් තියෙනවා නම් අපේ ගෙදර අපිට එනසාල් කරලක් දෙකක් දාන්න පුළුවන් ඒ අපේ තැම්බුම් හොද්ද හදාගන්න එකට. විශේෂයෙන් සියඹලා පාවිච්චි කරන්න පුළුවන්. සියඹලා කියන්නේ සියඹලා පොඩි ඇට 5ක් විතර. ඒ වගේම ඒක පිරිසිදු හොදලා ඔය සියල්ලම ගන්න ඕනේ. ගෝරක කෑලි 2-3ක් දාන්න පුළුවන්. ඒ වගේම උළුහාල් චුට්ටක් දාන්න පුළුවන්. කරපිංචා ඉති 2-3ක් අපිට ඒකට දාන්න පුළුවන්. සුදු ලුණු බික් 5ක් විතර, රතු ලුණු ගෙඩි 5ක් විතර හොඳට පිරිසිදු හොදලා ඒක අපිට පොඩ්ඩක් ඒක තලා ගන්න ඕනේ. කියන්නේ පොඩි වංගෙඩියක් හරි බ්ලෙන්ඩර් කරනවා නම් ගොඩක් චප වෙන්න බ්ලෙන්ඩර් කරන්න හොඳ නෑ.
එතකොට අපිට ඒකට වතුර කෝප 5ක් විතර දාලා හොඳ මැටි ඇතිලියක අපිට ඒක අපේ ගෙදර ඉන්න කියන්නේ 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනාගේ ඇති ප්‍රමාණයට වුණත් අපිට ඒක හදා ගන්න පුළුවන්. මේ අවශ්‍ය ද්‍රව්‍ය අපිට ටික ටික වැඩි කරලා යොදලා. ඒක අපිට ඉඳලා හිටලා අපි ඒක අපි මේ ආහාරයට කියන්නේ කෑම ගන්න ඉස්සෙල්ලා අපි ඒක බිව්වහම හොඳට අපිට ඒකෙන් ආහාර ජීර්ණයක් සිද්ධ වෙනවා. ඒ වගේම මල පහවීමකුත් අපිට හොඳට දිනපතා මල පහ වෙන විදිහට ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ සතියකට වතාවක් කැමති නම් බොන්න පුළුවන්. නැත්නම් මාසෙට කියන්නේ 3-4 වතාවක් කෙසේ වෙතත් අඩුම ගානේ මාසෙට වතාවක් හරි හදලා බොනකොට අපිට හොඳින් ආහාර පරිපාකයක් සිදු කරගන්න පුළුවන් සාමාන්‍ය සරල ක්‍රමයකට. එහෙම නැතුව අපිට වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ශෝධනීය කර්මයකට කසායක් ඉල්ලගෙන අපිට කැමති නම් බොන්න පුළුවන් අදාළ ප්‍රകൃතියට අනුව. ඒ කියන්නේ වාත පිත්ත ප්‍රകൃති කියලා කියන්නේ සෙමත් එක්ක ගත්තාම වාත පිත්ත කප කියලා අපේ ත්‍රිදෝෂයක් තියෙනවා. ඒ ත්‍රිදෝෂයට අනුව අපිට වෛද්‍යවරයා අපිට අදාළ කසායක් එතකොට හුඟක් වෙලාවට අපිට මේ බොන්න දෙන අවස්ථා තියෙනවා මේ රෝගියාගේ ප්‍රകൃතියට අනුව. සමහර වෙලාවට අපේ ගෙදර රෝගී අය ඉන්න පුළුවන්, මහලු අය ඉන්න පුළුවන්. ඒ අය කියන්නේ හොඳට මුඛය පිරිසිදු කරගන්නේ නැහැ. ඒ අයට අපි කියන්නේ අපි ඒකට පුළුවන් කෙනෙක් උදව් කරලා ගෙදර ඉන්න කියන්නේ දිව මැද ගන්න බැරි කෙනෙක්, කට මැද ගන්න බැරි කෙනෙකුට, වයසක වැඩි හිටියෙකුට උදව් කරන්න ඕනේ අපි දිනපතා මුඛය පිරිසිදු කරගන්න. එතකොටත් අපිට මුඛ දුර්ගන්ධය නැති කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ඉඳලා හිටලා නික කොළ ටිකක් තම්බලා ලුණු සුවල්පයක් දාලා කට හොදගෙන අර දි รา ගිය දත් මුල් වලට ඒ කියන්නේ අර විදුරු මස් දිය වෙලා වගේ තියෙන අවස්ථාවල් වලට නික කොළ තම්බලා ලුණු ටිකක් දාලා ඉඳලා හිටලා කට හොදගත්තාම අර දත් ශක්තිමත් වෙනවා. දි รา ගිය විදුරු මස් වලට ඉරිමේ දාඩි තෛලය කියලා අපේ ආයුර්වේද ක්‍රමයට පාවිච්චි කරන තෙලක් තියෙනවා. ඒ තෙල විදුරු මස් වල ගෑවහම හොඳින් මේ විදුරු මස් වල ආලේප කරලා ටික වෙලාවක් අපි කියන්නේ තියලා තිබ්බහම ඒ දත් මුල් ශක්තිමත් වෙනවා. ඒ වගේම දිවේ ගොඩක් මැලියම් බැඳිලා නම් පොඩි ළමයින්ගේ පවා දිව පිරිසිදු කරන්න උල්ලෝගම් කියලා අපි කියන්නේ දිවේ මැලියම් බැඳිනවට ඒක පිරිසිදු කරන්න මාසක කියලා තියෙනවා අපිට බේත් කඩවල ඕන ඖෂධීය කියන්නේ ආයුර්වේද ඖෂධ සිංහල බෙහෙත් බඩු කඩ කියලා මිනිස්සු හඳුන්වන කඩේකට ගිහිල්ලා අපිට මාසක ගෙඩියක් කියන්නේ හොඳට ගල ගන්නවා කියලා අපි කියන්නේ. ඒක ගල ගාලා රෙදි කෑල්ලකින් දවටගෙන කුඩා ළමයින්ගේ අපි දිවේ තියෙන ඒක අපි උල්ලෝගම් කියනවා මැලියම් වගේ සුදු පාටට බැඳුනාම ඒව ඉවත් කරගන්න හොඳම ක්‍රමය තමයි ඒ කියන්නේ කිරි බොන දරුවන්ට පවා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වැඩිහිටිය අයට කොහොමත් ඒක අපිට පාවිච්චි කරලා අරින්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් ග්ලිසරින් දාලා දිව මැද්දාම හොඳයි කියලා. එහෙම නෙමෙයි. ඊට වඩා අපිට ආයුර්වේද ඖෂධයක් පාවිච්චි කරලා අර දිව සුද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම හොඳින් ආහාර ගත්තාම يعني ගත්ත අවස්ථාවෙම වතුර ගොඩක් බොන්නේ නැතුව අඬු කෝප් එක වගේ ප්‍රමාණයක් බිව්වහම අපේ එන්සයිම් වල කියන්නේ ශරීරයේ එන්සයිම් වලින් තමයි ආහාර ජීර්ණයක් සිද්ධ වෙන්නේ. බටහිර ක්‍රමයට බටහිර මත අනුකූලව කිව්වොත් ආයුර්වේද මත අනුකූලව ජඨරාග්නිය දුර්වල නොවී තියාගන්නත් දැන් ආහාර ගත්ත ගමන් ගොඩක් වතුර බොන්න හොඳ නැහැ. එතකොට ආහාර පල් වෙනවා. ඒ වගේ කාර්යයන් සිද්ධ කරගන්නේ නැතුව අපි ඒ අවස්ථාවට අදාළව වතුර බොන්න ඕනේ. පැය 3ක් විතර ගිහිලා හොඳට වතුර පිව්වට ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට හොඳට ආහාර ජීර්ණයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවලදී අපි වතුර පොඩි ප්‍රමාණයක් බීලා ආහාර ගත්ත ගමන්ම මේ ඒ කියන්නේ දවල්ට නිදා ගන්න හොඳ නැහැ. එහෙම වුණාමත් ආහාර පරිපාකයේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. රැයට ඇහැරලා ඉන්න පුජ්‍යලින්ට ආහාර ජීර්ණයක් හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. එතකොටත් පරිවෘත්තීය ක්‍රියා අඩාල වෙනවා. ඒ වගේම අපි වැළකීලා ඉන්නකොට අපේ ශාරීරියේ ප්‍රකෘති ස්වභාවයටපත් වෙනවා. එතකොට අපිට මුඛ දුර්ගන්ධ වගේ දේවල් වලට මුණ පාන වෙන ඇර නිදි මරණ පුජ්‍යලින්ට උගක් කලාවට
මුඛයේ දුර්ගන්ධ එනවා. සමහර අය කියන්නේ අවශ්‍ය නිින්ද කියන්නේ පැය 5ක් හෝ 6ක් තියා 7-8 නිදා ගන්නවා දවල් වෙලා. එහෙම නිදාගෙන වැඩක් නැහැ. රාත්‍රී නිින්ද අපි අඩුම ගානේ පැය 6ක්වත් අපි ලබා ගන්න ඕනේ. එතකොට තමයි අපේ ශාරීරියේ පරිවෘත්තීය ක්‍රියා අඩාල නොවි අපි නිරෝගිමත් පුජ්‍යලයක් වෙන්නේ. ඔය ටික කෙටියෙන් කියන්න තමයි මම උත්සාහ කරේ. ඒක දීර්ඝ වුණාද කියලා හිතා ගන්න අමාරුයි. එච්චර දීර්ඝ විස්තරයක් නෙමෙයි. නමුත් සරලව මට කියන්න ඕන වුණා මිනිසෙක් නිරෝගීව ඉන්න නම් කියන්නේ අපි අපේ දිනදා අපි කියන්නේ මල බද්ධය නැති වෙන්න ඒකට අවශ්‍ය අපිට ඕනනම් පළතුරු වර්ග ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගස් කියන්නේ පැපල් කෑල්ලක් කන්න පුළුවන්. බෙලි ජූස් එකක් වගේ දෙයක් හදාගෙන බොන්න පුළුවන්. ඒ අවස්ථාවලත් අපිට බෙලි ගැටමද අපි මේ හදාගෙන කෑවොත් අපිට මල බද්ධය ඇති වෙනවා. ඒ නිසා අපි හොඳට පැසුණු බෙලි ඒ කියන්නේ දැන් පළතුරු කඩවල තියෙනවා හුඟක් වෙලාවට මේ කියන්නේ පැහෙන්නේ නැතුව ඉදවපු බෙලි જાති. ඒක අපිට බෙලි ගෙඩිය ගත්තාම හොඳට පැසුණු බෙලි ගෙඩියක හොඳ නහයට අලලා බලනකොට නාසයට අලලා බලනකොට හොඳ සුවඳක් එනවා. නමුත් අර බෙලි ගැට ඉදවල තියෙන ඒවා අපිට ඒ සුවඳ එන්නේ නැහැ. ඒතර බෙලි වගේ පළතුරු වලින් අපිට විශේෂයෙන් මල බද්ධය වළක්ව ගන්න පුළුවන්. බෙලි ගැට මැද තම්බලා අපි බිව්වොත් එහෙම හරි කෑවොත් හරි අපිට මල බද්ධය ඇති වෙනවා. ඒ කියන්නේ බෙලි වලත් එක එක ක්‍රියාවන් සිද්ධ වෙනවා. අපි බෙලි කොළ පාවිච්චි කරනවානේ මේ කියන්නේ විරේක වන අවස්ථාවල් වලදී මේ විරේකය වළක්ව ගන්නත්. ඒක නිසා ඒ වගේ දේවල් නෙමෙයි අපි හොඳ ඉදුණු බෙලි ගෙඩියක් කෑවහම අපිට මල බද්ධය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කෙසෙල් ගෙඩි වගේ පළතුරු වලට අපිට මල බද්ධය ඇති වෙන්නේ නැහැ හුඟක් වෙලාවට කෙසෙල් කන අයට. ඒකට අපිට ඇඹුල් කෙසෙල් ගෙඩි වගේ තමයි ගුණදායක වෙන්නේ. ওই ටික කියන්න තමයි මම අද උත්සාහ කරේ. ස්තුතියි.